අපි බොහෝ දෙනෙක් නිරාහාරව ඉන්නවා. මං චෙස් වෙනුවෙන් ෆාස්ටිං ඉන්නවා කියලා. හැබැයි බොහෝ දෙනෙක් ඒකේ අධ්‍යාත්මික පැත්ත දන්නේ නැහැ. අපි ඇත්තටම මේ දේ කරන්නේ අපේ මාංශය පාලනය කරන්න. To control the flesh. ඒ කියන්නේ ඔයා යම් කිසි දෙයකට ඇබ්බැහි වීමක් වෙන්න පුළුවන්. ඔයාට මග හරව ගන්න බැරි ඔයාගේ මාංශයේ දේම ඉල්ලනවා වෙන්න පුළුවන්. එතකොට ඔයාව පාලනය කරන්න ඔයාට පුළුවන් නිරාහාරව ඉන්න. අපි කියමු පැය 6ක් ඔයා කන්නේ බොන්නේ නැහැ, වතුර බොන්නේ නැහැ. ඔයාව කන්ට්‍රෝල් කරගන්නවා. නෑ මම මෙහෙම ඉන්නවා. ඒකෙන් ඔයාගේ මාංශයට විනයක් එනවා. ඔයාට පාලනයක් එනවා. ඔයාට පුළුවන් වෙනවා මේ ඔයාට ഘോഷාකාරී මේ මාංශය පාලනය කරන්න ඔයාට ශක්තියක් එනවා ආධ්‍යාත්මික වශයෙන්. ඉතින් මේකට තමයි අපි ගොඩක් වෙලාවට ෆාස්ටිං කරන්නේ. ඉතින් මට ඒ ගැන තමයි කියලා දෙන්න ඕනේ. මම හිතනවා ඔයගොල්ලෝ හැමෝම සතුටින් ඉන්නවා ඇති කියලා. ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි. චෙස් පිහිටයි.